ලකුණු 12ක් තිබෙදී දෙවන විකට් ඔබිඳ වඩා දැන් නවක පිතිකරුවා ලෙස නිශාන්ත වීරකෝන් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන ක්‍රීඩකයා දැන් ඔහුට විශාල වගකීමක් තිබෙනවා මුල් පිතිකරුවන් දෙදෙනාම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් සිටින විට ඔහු කණ්ඩායමේ සිට ජේෂ්ඨ ක්‍රීඩකයා වගකීම් සහිත ඉනිමක් ආමෙතෙන් පටන් ඔහු දියත් කළ යුතුයි කඩුල්ලත් ආරක්ෂා කර ගනිමින් ලකුණු ලබාගත යුතු තත්ත්වයක් තිබෙන්නේ දැන් වමත් පිතිකරුවා නිශාන්ත වීරකෝන්ට පන්දු යැවීමේ කාර්යයේ නිරත වන්නේ මිලින ප්‍රියශාන් ඉතාමත් හොඳින් පන්දු වාරය ක්‍රියාත්මක කරන ක්‍රීඩකයෙක් මිලින සූදානම් දකුණු තින් මද වේග පන්දු යවන්න අවබෝධ විකට් ආකාරයෙන් මීළඟ පන්දු යොමු කරන්නට වීරකෝන් පියවර කීපයක් ඉදිරියට පැමිණ පහරක් කෙල්ල කරන්නට උත්සාහ කළත් සාර්ථක නැහැ. එවමත් පිතිකරුවාට අගන ඔෆ් කඩ පන්දුවක් යොමු කළේ දකුණු තින් මද වේගී පන්දු යවන්න තත්ත්වයට ගැළපෙන ආකාරයේ පන්දු යැවීමක් මේ පන්දු යොමු කරන මිලින ප්‍රියශාන් සෑහෙන තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කරමින් අත්දැකීම් අතින් ඉතා ඉහළ ශ්‍රේණියේ ක්‍රීඩකෙකු බවට පත්ව තිබෙනවා. සුදානම් සිය සීමාවේ සිට ඔබද විකට් ආකාරයෙන් වමත් පිතිකරුවා හමුවේ මේ ළඟ පන්දුවත් සාර්ථක පන්දුවක් යොමු කළේ පන්දුවේ ගමන් මඟ හරහා පන්දු පහරක් කෙල්ල කරන්නට උත්සාහ කළත් පිටේ නිසි ලෙස පන්දුව දවටා ගන්නට අවකාශයක් ලැබුණ එක ලකුණක් ලකුණු පූර්වයට එකතු වෙනවා ඒ පාද ලකුණක් ලෙසයි ප්‍රධාන විනිශ්චයකාරවරයා සිය තීරණය ලබා දුන්නේ අනු 13 වන ලකුණ දැන් ලකුණු පූර්වයට එකතු කර ගන්නවා මුල් පන්දු වරේට ලකුණු 12ක් ලබා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා ගත්තත් මිලින ඉතාමත් මැනවින් දෙවන පන්දු වාරය යොමු කරමින් දැන් සුපර් ෆැෂන් දෙසට මේ තරගය නතු කරගෙන තිබෙන ආකාරය දක්නට ලැබෙනවා. ප්‍රධාන විනිශ්චයකාරවරයා පසු කරමින් මීළඟ පන්දුව රාශීඩ් ඉදිරියේ ඉතාමත් හොඳ පන්දුවක් මැනවින් පන්දුවක් යොමු කළා මිලින ප්‍රියශාන් දැන් මේ තරගය Tamanගේ දෙසට නතු කරගෙන සිය පන්දු වාරය යොමු කරන ආකාරය දක්නට ලැබෙනවා. තවමත් එක ලකුණක් පමණයි මේ පන්දු හතර තුල ලබා දී තිබෙන්නේ එක් විකට්ටුවක් බිඳ දමමින් ගිලිහුණු තරගය නැවත Tamanගේ දෙසට හරවා ගන්නට සමත් තිබෙනවා. සුදානම් දකුණත් මද වේග පන්දු යවන්න අවබෝධ විකට් ආකාරයෙන් අර පන්දු යවන්නට ගොස් පසුව සිය අදහස වෙනස් කළා. රෂීඩ් බෑන්ද වකවානුවේ තුලේ හොඳ රිද්මයක සිටින හරිය අපූර්ව පිතිකරුවෙක් ප්‍රික්‍රාල් මිත්‍රයනි. මිලින සූදානම් අවබෝධ විකට් ආකාරයට මීළඟ පන්දුව වරත් හොඳ පන්දුවක් ලෝ ෆුල් ටොස් පන්දුවක් ලෙසින් පැමිණියේ ඔෆ් ඩ්‍රයිව් පහරක් කෙල්ල